ෆ්ලික්සෝන් YouTube channel එකට වෙනද වගේම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද ඔයගොල්ලන්ට අරන් ආවේ පටන් ගත්ත විනාඩියේ ඉඳලා අවසානයේ දක්වාම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන ස්ටෝරියක් තියෙන කතාවක්. මේ ෆිල්ම් එකේ නම තමා බගීරා. මේ ෆිල්ම් එකේ IMDb අගය 6.7ක් පමණ වෙනවා. යමු කතාවට. මේ වගේ ලස්සන මූවි රිවිව් දිගටම බලන්න අපේ ෆ්ලික්සෝන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ප්‍රධාන චරිතය තමා වේදාන්. ඔහුට පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබ්බා සුපිරි වීරයෙක් වෙන්න. ඔහුගේ අම්මා ගුරුවරියක්. පොඩි කාලේ දවසක් ඔහු ගොඩනැගිල්ලකින් පනිනවා සුපර්මෑන්ගේ ඇඳුමකුත් ඇඳන්. ඊට පස්සේ මෙයා ගොඩනැගිල්ලේ පල්ලට වැටිලා කියලා අම්මට ආරංචි වෙනවා. අම්මා ඊට පස්සේ ආව බලන්න හොස්පිටල් එකට යනවා. ඊට පස්සේ පෙන්නන්නේ හොස්පිටල් එකේ රැ වෙන සිද්ධියක්. වේදාන් අම්මගෙන් අහනවා ඇයි මට සුපිරි වීරයෙක් වෙන්න බැරි? ඇයි මට සුපිරි බලයක් නැත්තේ කියලා අහනවා. ඊට පස්සේ වේදාන්ත්ගේ අම්මා කියනවා චිත්‍රපටි වලයි නවකතා වලයි විතරයි පුතේ සුපිරි බලයක් තියෙන වීරයෝ ඉන්නේ. ඇත්ත ජීවිතේ එහෙමයි නෑ කියලා. ඊට පස්සේ වේදාන්ත් අහනවා ඇත්ත ජීවිතේ එතකොට සුපිරි වීරයෝ නැද්ද කියලා. ඊට පස්සේ අම්මා කියනවා සුපිරි බලයක් නැති හැබැයි සුපිරි වීරයෝ ඉන්නවා කියලා. ඔයාගේ තාත්තා වගේ අය සුපිරි වීරයෝ තමා කියනවා. ඊට පස්සේ වේදාන්ත් කියනවා ලොකු වෙලා තාත්තා වගේ හොඳ පොලිස් නිලධාරියෙක් වෙනවා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ දීවරයෝ ටිකක් මුහුදු ගිහින් කුණාටුවකට අහුවෙලා ඉද්දී කට්ටියක් ඇවිත් දීවරයෝ ටිකට ගහලා ඒ අයව අරන් යනවා. ඊට පස්සේ පෙන්නන්නේ වේදාන්ත් පොලිස් පුහුණුව සාර්ථකව ඉවර කළා රන් පදක්කම් ලාභියෙක් විදිහට IPS නිලධාරියෙක් විදිහට පොලිසියට බැඳිලා තමන්ගේ තාත්තා කලින් වැඩ කරපු පොලිස් ස්ථානයේම පත්වීම අරන් එනවා. එහෙදී වේදාන්ත්ව උණුසුම් විදිහට පිළිගන්නවා. වේදාන්ත් පොලිසිය ඇතුලේ ඉන්න නිලධාරීන්ව හොඳින් හඳුනාගෙන එහේ ඉන්න සාජන් කෙනෙක් එක්ක මුර සංචාරයකට යන්න යනවා. ඒ සාජන්ගේ නම තමයි නාරායන්. ඊට පස්සේ නාරායන් එක්ක දීවර වරායකට යනවා. ගිහින් අහනවා වේදාන්ත් නාරායන්ගෙන් මෙහි පාලනය කරන මැරයෝ කවුද කියලා. ඊපස්සේ පෙන්නන්නේ මැරයෝ ටිකක් බයික් එකකින් ගිහිල්ලා ඇවිල්ලා පාරින් ඉස්කෝලේ යන ගෑනු ළමයි ටිකට කරදර කරනවා. ඒක දැක්ක වේදාන්ත් එතෙන්ට යන්න හදනකොටම කෙල්ලෙක් ඇවිත් මැරයෙක්ට කනට ගහනවා. ඊට පස්සේ ඒ ගෑනු කෙනා කියනවා ඔයාලගේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඇයි මේ කොල්ලෝ තුන්දෙනාට බය වෙන්නේ? කවුරුවත් ඔයාලව ආරක්ෂා කරන්න එන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව ඔයාලම සලසා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ ගෑනු ළමයි ටික මැරයෝ තුන්දෙනාට බෑග් වලින් ගහලා දානවා. එතනින් ඊට පස්සේ මැරයෝ පලා යනවා. ඒක දැක්ක වේදාන්ත් කියනවා මේ ප්‍රදේශයට පොලිසිය ඕනේ නැහැ. ඒ අයම එයාලගේ ප්‍රශ්න විසඳ ගන්නවා කියලා සාජන්ට හිනාවක් දානවා. ඊට පස්සේ පෙන්නන්නේ දවස් ගානෙම වැරදි කරන මැරයන්ව ඇරස්ට් කරනවා. ඔහු සේවය අකුරටම අරන් යනවා. ටික දවසක් කොහොම යනකොට පෙන්නනවා වේදාන්ත් එයාගේ තාත්තා එයාට මනමාලි බලලා එයාව බලන්න බලෙන්ම වේදාන්ත එක්කන් යනවා. වේදාන්ත කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තගේ බලකිරීම මත තමයි වේදාන්ත් මනමාලි බලන්න ගියේ. මනමාලි බලන්න ගියාට පස්සේ වේදාන්ත් දකිනවා එදා අර ගෑනු ළමයින්ට කරදර කරනකොට ඒකට මදි වෙච්ච ගෑනු ළමයා නේද මේ කියලා. එයාගේ නම ස්නේහා. එයා ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ස්නේහායි වේදාන්තුයි තනියම කතා කරන්න ගියාට පස්සේ ස්නේහා කියනවා ටික දවසක් ආශ්‍රය කළා දෙන්නට දෙන්න ගැලපෙනවා නම් විවාහ වෙමු කියලා. ස්නේහයි වේදාන්තුයි ඔහොම ටික කාලයක් ආශ්‍රය කරනවා. ස්නේහා ඊට පස්සේ වේදාන්ත් කසාද බඳින්න කැමති වෙනවා. ඊට පස්සේ දෙන්න එන්ගේජ් වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ අම්මා කෙනෙක් එක්ක ගමනක් යන ගෑනු ළමෙක්. ඒ දෙන්න පාරේ යනකොට මැරයෝ කණ්ඩායමක් ඒ ගෑනු ළමයා පැහැර ගන්නවා. ඒ අම්මත් අඬ අඬා එයාලා පස්සේ යනවා. ඊට පස්සේ පෙන්නන්නේ වේදාන්ත් ඇතුළු පොලිසියේ අය මැරයෙක්ට ගහනවා. ඊට පස්සේ මැරයා වේදාන්ත කියනවා උඹට හයියක් තියෙනවා නම් මෙතෙන්ට චකීව ගෙන්නපන් කියලා. ජැකි ඉන්නේ පූජාරිගේ පළාතේ. උඹට හයියක් තියෙනවා නම් පූජාරිගේ පළාතට ගිහිල්ලා එක්කන් වරෙන්. වේදාන්ත් ඒ මැරයා කියනවා පූජාරි කියන්නේ පළාත පාලනය කරන ලොකු මැරයෙක් කියලා. ඊට පස්සේ පෙන්නන්නේ වේදාන්ත් ඇතුළු පොලිස් නිලධාරීන් චකීව අල්ලන්න පූජාරිගේ පළාතට යන්න පිටත් වෙනවා. ජිප් එකේ යන ගමන් ඉන්නකොට නාරායන් කියනවා එක පූජාරිගේ පළාතට නොයා ඉමු සර් කියලා. කොහොම හරි වේදාන්ත් ජැකි පූජාරි දෙන්නම එයාලගේ මැරයොන්ටත් ගහලා
එයාලව පොලිසියට අරන් ඇවිත් කූඩුවට දානවා. ඇතුලේ හිර කරන් ඉන්න හිරකාරයෝ ඒක දැකලා බය වෙනවා. ඊට පස්සේ පූජාරි ඇරස්ට් කරලා කියලා පූජාරිගේ ලොක්කට කෝල් එකක් එනවා. එයාගේ නම තමා කොට්ටි. ඊට පස්සේ පෙන්නන්නේ අර පැහැරගත්ත ගෑණු ළමයාගේ අම්මා පොලිසියට පැමිණිල්ලක් දාන්න ඇවිල්ලා ඉන්නවා. එයා අඬ අඬා කියනවා මගේ දුව බේරගන්න. ඒ අය දුවට මොනවා හරි කරන්න කලින් කියලා. වේදාන්ත් ඒක දැකලා අම්මා ගාවට යන්න හදනකොටම කමිෂනර්ගෙන් කෝල් එකක් එනවා ඔෆිස් එකට එන්න කියලා. වේදාන්ත් කියනවා සර් හදිස්සි කේස් එකක ඉන්න කියලා. ඊට පස්සේ කමිෂනර් කියනවා ඔය කේස් එක වෙන කෙනෙක්ට බාර දීලා ඔෆිස් එකට එන්න කියලා. ඊට පස්සේ වේදාන්ත් ඔෆිස් එකට යනවා. වේදාන්ත කමිෂනර් කියනවා ඔයා ආවට පස්සේ මේ නගරය වෙනස් වුණා. මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි කියලා. ඒත් ඒක දැන් ඇති නවත්තන්න කියලාත් කියනවා. ඊට පස්සේ වේදාන්ත් කියනවා මම කරන දේ හරිනේ. ඇයි ඒක නවත්තන්නේ කියලා. ඊට පස්සේ කමිෂනර් කියනවා ඒවා නවත්තන්න. මම කියන දේ විතරක් කරන්න කියලා. එතකොට වේදාන්ත් කමිෂනර්ට කියනවා සර් ඔයා ගැන අපේ තාත්තා ගොඩක් ආඩම්බරෙන් කතා කරේ කියලා. ඒ කියනවත් එක්කම වේදාන්ත්ගේ තාත්තා එතෙන්ට එනවා. ඊට පස්සේ වේදාන්ත බයනවා ඔහොමද සර්ට කතා කරන්න කියලා. ඊට පස්සේ කමිෂනර් වේදාන්ත්ගේ තාත්තට කියනවා පුතාට කිව්ව නැද්ද රන් පදක්කම් ලාභියෙක් නිසා නෙවෙයි ජොබ් එක හම්බ වුණේ කියලා. වේදාන්ත් පොලිස් රස්සාව හම්බ වෙලා තියෙන්නේ තාත්තා කමිෂනර්ට ලක්ෂ 50ක් දුන්න නිසා. වේදාන්ත තාත්තා කියනවා. ඊට පස්සේ වේදාන්ත දැනගනවා තාත්තත් අනිත් නිලධාරීන් වගේම අල්ලස් ගන්න පොලිස් නිලධාරියෙක් කියලා. ඒ වගේම වේදාන්ත්ගේ අම්මා පිළිකාවක් හැදිලා තමා මිය ගියේ. වේදාන්ත්ගේ තාත්තා කියනවා ඒකට වියදම් කළෙත් මේ පගා සල්ලි වලින් කියලා. වේදාන්ත ගොඩක් දුක හිතෙනවා. එයාගේ හිත ගොඩක් රිදෙන්න ගන්නවා. පූජාරි ඇතුළු පිරිසත් එයාලට නිදහස් කරන්න වෙනවා. ඔහු හිතේ දුකට ගොඩක් බොනවා. ඊට පෙන්නන්නේ අමාරුවෙන් නැගිටලා පොලිසියට යන වේදාන්ත්. පොලිසිය ගාවට ඇවිත් අර රැගෙන ගියපු ගෑනු ළමයයි එයාගේ අම්මයි පොලිසියට හොඳටම බයනවා. ඒ ගෑනු ළමයාව ඒ අය දූෂණය කරලා. එයා එතනින් පැනලා ඇවිත් අම්මා කෑ ගහ ඉන්නකොට ඒ ගෑනු ළමයා පොලිසිය ඉස්සරහා ගිනි තියා ගන්නවා. ඒක දැකලා වේදාන්ත් එතෙන්ට ගියත් එයා පිච්චිලා මැරිලා. මේ සිදුවීම දැක්කට පස්සේ වේදාන්ත් ගොඩක් ෂොක් වුණා. හැබැයි සාජන්ට වේදාන්ත් කියනවා ආදර සම්බන්ධතාවයක් නිසා සියදිවි හානි කරගත්තා කියලා ලියලා මේ කේස් එක ඉවර කරන්න කියලා. ගිනි තියාගෙන මැරුණු ගෑල් ළමයාගේ අම්මා වේදනාවෙන් කෑ ගහනවා. වේදාන්ත් ඒ සිදුවීමෙන් පස්සේ ගොඩක් තරහ යනවා. ඒ මිනිස්සුන්ට නිදහසෙන් ඉන්න දුන්නේ ඒ ගෑල් ළමයාට කරපු දේ නිසා. ඊට පස්සේ පෙන්නන්නේ අර ගෑල් ළමයව දූෂණය කරපු පිරිසව වේදාන්ත් එයා විසින්ම හදාගත්තු වෙස්මූණක් දාගෙන ගිහිල්ලා අමානුෂික විදිහට ඝාතනය කරනවා. ඊට පස්සේ එතෙන්ට පොලිසියෙන් එනවා. පොලිසිය දකිනවා අමානුෂික විදිහට එයාලව මරලා තියෙනවා. එතන හැංගිලා ඉන්න ළමයෙක් පොලිසිය දකිනවා. ඒ ළමයාගෙන් පොලිසිය අය අහනවා මේ අයව මැරුවේ කවුද? ගොඩ දෙනෙක් හිටියද කියලා. ඊට පස්සේ ළමයා කියනවා එක්කනයි හිටියේ. එයාගේ නම මොකක්ද කියලා පොලිසිය අහනවා. ඊට පස්සේ එයා කියනවා බගීරා කියලා. ඊට පස්සේ වේදාන්ත් මුකුත් දන්නේ වගේ ඒ අපරාධය සිද්ධ වුණු තැනට ඇවිල්ලා ඉන්නවා. එන් පස්සේ වේදනාන් දූෂිත පොලිස් නිලධාරියෙක්. එයා මැරයන්ගෙන් අල්ලස් පවා ගන්නවා. නමුත් ඒ මැරයන්ව රැට බගීර විදිහට ගිහිල්ලා අමානුෂික විදිහට ඝාතනය කරනවා. මිනිස්සුන්ට ගෑන් ළමයින්ට කරදරය කරන දූෂණය කරන මැරයන්ව රැට බගීර විදිහට ගිහිල්ලා අමානුෂික විදිහට මරලා දානවා. මේ බගීරා මිනිස්සු අතර ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ ස්නේහා වේදනාන්ගේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. ස්නේහා අහනවා කෝල් මෙසේජ් වලට රිප්ලයි නැත්තේ බිසි නිසාද කියලා. වේදනාන් කියනවා රිප්ලයි නොකරේ මං ඔයාට කැමති නැති නිසා කියලා. ඊට පස්සේ ස්නේහා අහනවා ඇයි කැමති නැත්තේ කියන්නේ කියලා. වේදනාන් ඊට පස්සේ කියනවා ඔයාමනේ කිව්වේ ආශ්‍රය කළා බලමු. සෙටුනේ නැත්නම් අතාරිමු කියලා. ඉතින් මට ඔයාව සෙට් නැහැ. ඒ නිසා තමයි මං ඔයාට රිප්ලයි කරන්නේ නැත්තේ කියලා. ස්නේහා ඒව අහලා දුකින් ගෙදර යනවා. ඇත්තටම වේදනන් ස්නේහාට කැමති නෑ කියලා ඇඟෙව්වේ වේදනන් කරන වැඩ නිසා ස්නේහට කරදරයක් වෙයි කියලා. ඊපස්සේ පෙන්නන්නේ මාධ්‍යවේදියෙක් පූජාරි ගැන පත්තරයකට ලියලා තියෙනවා. පූජාරිට තරහා ගිහින් මාධ්‍යවේදියාගේ ගෙදරට ගිහින් ඒ අය ඉස්සරහම මාධ්‍යවේදියා මරලා පාරට අරන් එනවා. ඒක දැනගත්තු වේදාන්ත් බගීර විදිහට ගිහින්
පූජාරිවයි කමිෂනර්ගේ පුතයි මරලා පාරට ගෙනත් දානවා. ඊට පස්සේ පෙන්නන්නේ පොලිස් ස්ටේෂන් එකේ අතුරුදහන් වන පැමිණිලි එකපාරම සෑහෙන්න එන්න ගන්නවා. ඊට පස්සේ වේදනන් දැනගන්නවා පැහැරගෙන ගිහින් තියෙන්නේ කොට්ටියන් කියලා. බගීරා එතෙන්ට යනවා. මිනිස්සු කන්ටේනරයකින් බස්සනවා. කොහොම හරි වේදනාන් එතනදී වෙඩි වදිනවා. ඊට පස්සේ මුහුදට පැනලා වේදනන් බේරෙනවා. ස්නේහලාගේ ගේ ගාවට ඇවිත් වැටෙනවා. ඊට පස්සේ වේදනාන්ට සිහිය එනවා. ඊට පස්සේ යනවා කොට්ටියන්ගේ ගෙදරට. ඊට පස්සේ කොට්ටියන් වේදනාන් දැකලා කියනවා ආරක්ෂාවට කවුරුත් නැහැ. මං විතරයි ඉන්නේ. වේදනාන් අහනවා ඔච්චර මිනිස්සු ගොඩක් පැහැරගත්තේ ඇයි කියලා. ඊට පස්සේ කියනවා උඹ දැක්කේ ඔය ටිකයි සාගරය දැක්කේ නෑනේ. සාගරයේ රජා රාණා කියලා. ඊට පස්සේ වේදනාන් අහනවා කවුද ඌ කියලා. ඊට පස්සේ කියනවා රාණු කියන්නේ මිනිසුන්ගේ අවයව වෙළඳාම් කරන කෙනෙක්. ඒ වගේ ශාකා ඉන්දියාව පුරාම තියෙනවා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ බගීරව අල්ලන්න පොලිසියෙන් ඔහුගේ තොරතුරු හොයනවා. මොකද ඔහු කමිෂනර්ගේ පුතා මරපු නිසා. ඊට පස්සේ පෙන්නන්නේ රණාගේ තොරතුරු හොයලා ඔහුව මරන්න බගීරා ලෑස්ති වෙනවා. ඒ සැලැස්මට හැකර් කෙනෙක් විදිහට වැඩ කරන වයසක කෙනෙකුයි විද්‍යාත්මකව ඇල්ලුවාම කරන්ට් වැදෙන උපකරණයක් හදපු ළමයෙකුයි එකතු කරන් ඉන්නවා. රණාව මරන්න මෙයාලා උපකරණ හදනවා. ඊට පස්සේ කොහොම හරි හැකර් රණා ඉන්න තැන හොයා ගන්නවා. බගීර එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා රණාම තමා ඉන්න තැන බගීරට පෙන්වලා දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බගීරයි රණාගේ මැරයෝයි රණ්ඩු වෙනවා. එතනින් රණා යනවා. කොහොම හරි බගීරා ඒ ඔක්කොටම ගහලා එතනින් බේරෙනවා. ඊට පස්සේ රණාට දැනගන්න ලැබෙනවා බගීරා එයාගේ හැම ගෝලයකටම ගහලා කියලා. ඊට පස්සේ පෙන්නන්නේ වේදනාන්ගේ තුවාලයකට අඬ අඬා බෙහෙත් දාන ස්නේහා. ඒකයි මං ඔයාව බඳින්න කැමති නෑ කිව්වේ. මා එක්ක ඇවිත් මට මොනවා හරි වුණොත් ඔයා තනි වෙන නිසා කියලා. ඊට පස්සේ ස්නේහා කියනවා ජාතියම Tamanගේ කරගෙන වටිනාකමක් දෙන කෙනෙක්ගේ වැන්දව බිරිඳ විදිහට ඉන්න එකත් මට සතුටක් කියලා. ඒ දෙන්න එකතු වෙනවා. ඊට පස්සේ පොලිසියෙන් දැනගන්නවා බගීරා කියන්නේ වේදනන්ට කියලා. ඒක රණාගේ අයත් දැනගන්නවා. ඊට පස්සේ ස්නේහව පැහැරගෙන ගිහින් වේදනන්ට කෝල් එකක් ගන්නවා. රණා කියනවා උඹ යන්නේන තැන් ගැන මම දන්නවා. එහෙ නොගියොත් මිනිස්සු 50ක් නැති වෙයි. උඹ මෙහි ආවේ නැත්නම් උඹේ කෙල්ල ඉවරයි කියලා. බගීරට කරගන්න දෙයක් නැති නිසා මිනිස්සු ටික බේරගන්න යනවා. ස්නේහගේ ඇඟිල්ලට මිටියෙන් තලනවා. රණා ස්නේහගේ අත රත් කරපු බටයකින් පුච්චනවා. ස්නේහට වද දීලා එයාව මරලා දානවා. ඊට පස්සේ පෙන්නන්නේ පොලිසියෙන් බගීරව අරන් යනවා. බගීරව හොයන්න විමර්ශනය කරපු නිලධාරියම බගීරට යන්න දෙනවා. ඔහුගේ කමිෂනර් කියනවා එයාට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා බගීරව හොයාගන්න බැරි වුණා කියලා. බගීරට යන්න දෙනවා. මිනිස්සු පැහැරගෙන ගියපු රණාව මරලා අවසානයේදී ඒ මිනිස්සු බේරා මූවී එක පටන් ගත්තු තැන ඉඳන් අවසානයේ දක්වාම අහගෙන හිටපු අපේ ෆ්ලික්සෝන් යාළුවන්ට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ ලස්සන ෆිල්ම් රිවිව් බලන්න අපේ ෆ්ලික්සෝන් YouTube channel එක subscribe කරලා තියාගන්න.